ඔබට බලන්න පුළුවන් ඇපෙක්සෝර ආයතනයත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ සතියට 1,20,000ක ආදායමක් කොහොමද ඔබ නිර්මාණය කරගන්නේ කියන එක. ඉතින් එතනදී ඔබ දන්නවා දැන් ඔබ ව්‍යාපාරයත් එක්ක ලියාපදිංචි වුණාම ඔබට හම්බ වෙනවා 94න් පටන් ගන්න රෙජිස්ට්‍රේෂන් නම්බර් එක. ඒ කියන්නේ එක ආදායම් අවස්ථාවක් ප්‍රධාන ආදායම් අවස්ථාව. ඒ වගේ ඔබට 94න් පටන් ගන්න ආදායම් අවස්ථා 7ක් සිස්ටම් එකේ ඔබට විශේෂයෙන් දීලා තියෙනවා. එතකොට ඒක ඔබට බලන්න පුළුවන් මේ පෝස්ට් එක බලද්දි 1A 2B 3A 4A 5B 6B විදියට ආදායම් අවස්ථා 7ම මෙතන පෙන්නලා තියෙනවා. මෙතනදී ඔබට මේ ප්‍රධාන එකට ලකුණු 250 කරනවා වගේම ඔබට පුළුවන් මේ ඉතුරු ආදායම් අවස්ථා 6ත් ලකුණු 250 කරලා සම්පූර්ණ කරලා තියාගන්න ඉහළ ආදායමකට යන්න කැමති නම් ඒක අවස්ථාව. එතනදී ඔබ හිතන්න ඔබ සාමාන්‍යයෙන් සතියට රුපියල් ලක්ෂ 5ක අලවියක් කරද්දී ඔබට අපි RV කියන අපේ පොයින්ට්ස් හඳුන්වන්නේ. එතකොට මේ RV එකක් රුපියල් 125ක් විදියට ගණනය කරන්නේ ලකුණු 4000ක් ඒ සතියේ තියෙනවා. එතකොට මේ ලකුණු 4000 යොදලා තියෙන්නේ ඔබට පේනවා මේ රූපය බලද්දී 6B එකට ලකුණු 500යි ඒ පැත්තට 500යි. එතකොට AB 500 සමාන වෙනකොට තමයි 10000ක අඩුම ආදායම කම්පැනි ගෙවන්නේ. ලකුණු 500ට 500 10,000යි. එතකොට ඒ නිසා තමයි 500 කොටස් වලින් දාලා තියෙන්නේ. එතකොට 5B A පැත්තේ 500යි B පැත්තේ 500යි. 4A A පැත්තේ 500යි B පැත්තේ 500යි. 3A A පැත්තේ 500යි B පැත්තේ 500යි. එතකොට ඔබ එකතු කරගත්ත ලකුණු 4000 තමයි මේ රතු පාටින් දාලා තියෙන්නේ. හැබැයි ඔබට පේනවා ඇති ඔබට 1A සහ 2B කියන කොටස් දෙකත් ලකුණු 1000 තියෙනවා. එතකොට ඒක වෙන්නේ ඔබගේ මේ 1A කියන ආදායම් අවස්ථාවට ඔබගේ 3A 4A කියන දෙකත් අදාළ වෙනවා. එතකොට 2B කියන ආදායම් අවස්ථාවට ඔබගේ 5B 6B කියන එක අදාළ වෙන නිසා එතන ලකුණු 1000යි කොටස් දෙක තමයි මේ 1A 2B කියන එකෙන් පෙන්වන්නේ. එතකොට ඔබට ප්‍රධාන ආදායම් අවස්ථාවට ලකුණු 2000ක් පෙන්නනවා. ඒකට හේතුව 1A එකේ ලකුණු 1000ක් පෙන්නනවා 2B එකේ ලකුණු 1000ක් පෙන්නන නිසා ලකුණු 2000 පෙන්නනවා. එතකොට ඔබට බලන්න පුළුවන් දැන් පහළම මේ දම් පාට ඉලක්කම් වලින් දාලා තියෙන ඔබට තියෙන ආදායම 6B එකේ A පැත්තේ 500යි B පැත්තේ 500යි සමාන නිසා 10 පළවෙනි ආදායම ගන්න පුළුවන් 10000ක් එතන තියෙනවා. එතකොට 5B එකට 10000ක් තියෙනවා. 4A එකට 10000ක් තියෙනවා. 3A එකට 10000ක් තියෙනවා. එතන රුපියල් 40000ක් තියෙනවා. හැබැයි එතනින් එහාට ගියාම 2B එකටත් ඔබට 20000ක් තියෙනවා. 1A එකටත් ඔබට 20000ක් තියෙනවා. එතනත් 40000ක් තියෙනවා. ඇඩ්මින් එහෙම නැත්නම් ප්‍රධාන ආදායම් අවස්ථාවෙත් රුපියල් 40000ක් තියෙනවා. එතකොට මේ ටිකේම ගණනය බැලුවාම 1,20,000ක ආදායමක්. ඉතින් ඔබ හිතන්න එතකොට ඔබට සතියට ලක්ෂ 5ක වගේ අලවියක් ඔබ කරන්න පටන් ගත්තාම ඔබට 1,20,000ක ආදායමක් තියෙනවා. හැබැයි මේකේ විශේෂත්වය තමයි ඔබට පේනවා ඇති රතු පාටින් දාපු කොටස් 4ට තමයි ඔබ ලකුණු 4000 දැම්මේ. හැබැයි ඔබට 1A 2B සහ ප්‍රධාන කියන එකට ඇඩිෂනල් එහෙම නැත්නම් බෝනස් එකක් විදියට තමයි මේ ලකුණු ටික එකතු වෙලා එකට 3 ගුණයක් වැඩිපුර තමයි මේ ආදායම හැදිලා තියෙන්නේ. එතකොට ඔබ නිකන් හිතන්න ඔබ පළවෙනි ආදායම් අවස්ථාවේ කියන ප්‍රධාන එකේ ලකුණු 250 විතරක් කරලා හිටියොත් ඔබට එන්නේ 40000 විතරයි. හැබැයි ඔබ ආදායම් අවස්ථාව 7ම සම්පූර්ණ කරලා තියෙන නිසා ඔබට 1,20,000ක ආදායමක් සතියට උපය ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක ඔබ හොඳට තේරුම් ගන්න. මේක ඕනම කෙනෙක්ට තමන් ව්‍යාපාරයට සම්බන්ධ වුණාම එක දවසකින් කරන්න පුළුවන් දෙයක්. ඒකට හේතුව තමයි ඔබව සම්බන්ධ කරපු නායකයා යාළුවත් එක්ක කතා කරන්න මේ ව්‍යාපාරය ගැන. කතා කරලා ප්‍රෝග්‍රෑම් එකක් දාගන්න, ගෙදර ඕපනින් එකක් දාගන්න, පිරිසක් ගෙන්නලා නිෂ්පාදන ගැන කතා කරන්න, ඔහුගේ අයගේ උදව්ව ගන්න. මොකද එකතැන හිර වෙලා ඉන්න එපා. ඔබ මේ ව්‍යාපාරයට ලියාපදිංචි වෙන්නම ආදායම් උපයන්න. ඒතර ආදායම් උපයන්න අපි උදව් කරන්න ලෑස්ති. ඔබට අපිට කතා කරන්න. එකම දේ ඔබට පළවෙනියටම ඔබ මේ ප්ලෑන් එක හරියට තේරුම් ගත්තා නම් ඔබ එකතු වෙන එක ගැන කතා කරා නම් ඔබට තියෙන අවශ්‍යතාවය ඔබ අඳුරගත්තා නම් ඔබට බොහොම ලේසියෙන් මේ සතියට අඩුම 1,20,000ක ආදායම කතා කරේ. ඔබ හිතන්න ඔබගේ කණ්ඩායමේ හෝ තනියම අලවියට රුපියල් 1,20,000ක් තියෙනවා නම් ලක්ෂ 10ක සේල් එකක් වුණොත් ඔබට සතියට 2,40,000ක් තියෙනවා. එතකොට ලක්ෂ 20ක සේල් එකක් වුණොත් ඔබට එක සතියකට 4,80,000ක ආදායමක් තියෙනවා. ඉතින් හිතන්න මේ වගේ ඉහළ ආදායම් වලට යන්නයි අපි කතා කරන්නේ. මේ කාරණේ හොඳට අවබෝධ කරගන්න මේ chart එක බලන්න එකතු වෙන්න කතා කරන්න අපි ඉහළම ආදායම් වලට යමු.